පවතින අධික උණුසුම හේතුවෙන් නල්ලච්චිය ඇලේ දියනෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙක් දියගිනි මිය ගොස් ඇති බව තඹුත්තේගම පොලිසිය පවසයි. ඔක්කොම අතන තිබුණේ මේ එයාලා මෙතනින් තමයි බහැලා කියන එක විශ්වාස කරන්නේ. මොකද අතන තියෙනවා ලිස්සපු පාර තියෙනවා. හෙට දින අද දින නැවතත් මේ උත්සව සමයේ විනෝදචාරිකා සඳහා පිටත් වන්නට යන අම්මලා තාත්තලාට අපි විශේෂ පණිවිඩයක් දෙනවා. ඔබට දියනාන්නට අවශ්‍ය නම් නුහුරු නුපුරුදු ස්ථානවලින් ඔබ මගහැරෙන්න. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසියේ මේ වන විට සමස්ත රටේ සියලුම වැව් අමුණු ජලාශ සහ මුහුදු ආශ්‍රිතව ඉතාමත්ම පරිණත ඉතාමත්ම අත්දැකීම් සහිත නිලධාරීන් 400 දෙනෙකුට වැඩිපුර ප්‍රමාණයක් ඔබගේ ආරක්ෂාව පතා සියලුම දියනාන ස්ථානවල ඉන්නවා. එදත් අදත් අපත් සමග රැඳෙන ඔබ ද කරන්ට් රිපෝට් නාලිකාවට ශක්තියක්. අපි ඔබ සැමට ගරු කරන්නෙමු. ඉතින් අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තඹුත්තේගම උපකාරක පන්තියක් නිමවීමෙන් පසු ගුරුවරයෙක් හා සිසුවෙක් තඹුත්තේගම නල්ලච්චිය වැවේ වාරි ඇලේ දියනෑමට ගොස් තිබෙනවා. ඔවුන් දෙදෙනා සැඩපහරට හසුව දියගිලී ඇති අතර ඔවුන්ගේ සිරුරු ඊට පහළින් දියනාමින් සිටි පිරිසකට හමුව තිබෙනවා. ඔවුන් ගොඩටගෙන රෝහල වෙත ගෙන ගොස් ඇති අතර ඒ වන විටද දෙදෙනාම මිය ගොස් සිටි බවයි පොලිසිය පවසන්නේ. මෙසේ මිය ගොස් ඇත්තේ තඹුත්තේගම උපකාරක පන්ති ගුරුවරයෙක් වන ඉකිරිවැව පදිංචි 29 හැවිරිදි ධනුෂ්ක උදයංග හා අනුරාධපුර ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරන හේෂාන් දසුන් නැමැති සිසුවෙක්. අර අපේ අක්කගේ මේ දුව ගෑන්ගේ තමයි ඇවිල්ලා වැදුනේ. එයාලත් බලන්න අපි ඔක්කොමලා බය වුණා. ඒකල කොහොම හරි ඉතින් මේ අපේ හිටපු මාලිලා කට්ටියන්ට අඬ ගහලා කොහොම හරි ගොඩට අරගත්තා. එයා මේ පළවෙනි එකන ගොඩට අරන් විනාඩි 15ක් වගේ ගියට පස්සේ තමයි දෙවෙනි එකන. ඒක එයාවත් ගොඩට අරගෙන කරන්න පුළුවන් ප්‍රතිකාර කරා. බෑ ඉතින් මැරිලම තමයි දෙන්නම ආවේ. පොඩි එකලා හිතලා තින්නේ මං යටින් ඇවිල්ලා කකුලෙන් අල්ලනවා වගේ සින්නක් තමයි කිව්වේ. ඊට පස්සේ මේ එයා කෑ ගහපු එක මට ඇල්ලුවේ. මං චුට්ටක් ඉස්සিলা බලනකොට මේ මට ඉතින් පෙවුනා. ඊට පස්සේ මං පොඩි හරි කෑ ගහලා කිව්වා පුතේ මේ ගොඩෙන් මිනිහක් එන්නේ කියලා. ඊට පස්සේ අතන කට්ටියක් බිබී හිටියා. කොල්ලෝ ටික. ඒගොල්ලොන්ට කෑ ගහලා මේගොල්ලෝ මේ අපි ගොඩ ගත්තා. උසස් පෙළ ළමයි තත්තු ගන්නවා. එළම තම එක නාන්න ගිහින් තමයි ඒ ගිහින් ළමයාරු නෙල් දෙන්නම මරු මේ ළඟට යනවා කියලා හිතුවේ. ගිහින් උඩහට. ඒ නැති නාන්න යන්නේ නැහැ දුවරවල්. ගෙදරින්මයි නාන්නේ. අර ළමයා තමයි අඬ ගන්නේ ගියේ. මයි පුතා හිටනයි මට හිටියේ. දැන් ඉන්න තරුණයන් කියන්න තියෙන්නේ මේ බීලා කාලා මේ දවස් අවුරුදු කාලෙම බීලා කාලා මේ වගේ තැන්වල නාන්දි කරන් යන්න එපා. තරුණයෝ දැනගන්න මේ යන්න හොඳ නැහැ. මේ වගේ තැන් වලට නාන්න ආයේ. කියන්නේ ඒගොල්ලෝ දැනගන්න ඕන දෙයක්. සාමාන්‍ය අද කාලේ මේ මාසයේ ඇතුළත 20කට 30කට වැඩි ගිල්ලම් මැරිලා තියෙනවා. ආවත් නැත්නම් නාන්න එපා කියන එක තමයි ඉතින් මේ තරුණ ජීවිත දෙක නිර්පරාදේ ඉතින් නැති වුණා. හරිම දුකයි ඉතින් ඒ දෙමාපියන්ට තියෙන දුක. පව් ඉතින් ඒ හින්දා ඇත්තටම ඉතින් දන්නේ නැති තැනක නම් නාන්න යන්නම එපා. මේ උත්සව සමයේ විනෝදචාරිකා සඳහා පිටත් වන්නට යන අම්මලා තාත්තලාට අපි විශේෂ පණිවිඩයක් දෙනවා. ඔබට දියනාන්නට අවශ්‍ය නම් නුහුරු නුපුරුදු ස්ථානවලින් ඔබ මගහැරෙන්න. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසියේ මේ වන විට සමස්ත රටේ සියලුම වැව් අමුණු ජලාශ සහ මුහුදු ආශ්‍රිතව ඉතාමත්ම පරිණත ඉතාමත්ම අත්දැකීම් සහිත නිලධාරීන් 400 දෙනෙකුට වැඩිපුර ප්‍රමාණයක් ඔබගේ ආරක්ෂාව පතා සියලුම දියනාන ස්ථානවල ඉන්නවා. ඔබ තෝරාගත යුත්තේ නිතරම දියනාන ස්ථානයක් පමණි. ඔබට හුදකලා නම් එම ස්ථානය නුහුරු නම් ඔබට නුපුරුදු නම් ඔබ කරුණාකර එම ස්ථානයෙන් වැළකෙන්නට ඕනේ. ඒ වගේම ඉතාමත් අපි මතක් කර සිටිනවා විශේෂයෙන් කොඩි ඒ වගේම දැන්වීම් පුවරු හරහා අන්තරාදායක බව ඉස්මතු වන ආකාරයට සමාජයෙන් මේ හැම ස්ථානයකදීම ඔබට පෙන්වලා තිනවා. ඒ නිසා එම මඟ පෙන්වීම වලටත් ඔබ අනුගත විය යුතු බව ඉතාම කරුණාවෙන් අපි මතක් කරනවා. ඒ නිසා මේ තාත්තේ සියලුම වැඩිහිටියන්ට අපි පණිවිඩයක් දෙනවා. මේ රටේ අපිට අහිමි වෙන්නේ මේ තරුණ ජවය, ඒ වගේම ශ්‍රම බලකාය. මේවා අපෙන් අකාලේ අහිමි වියාම අපි සැමට ඉතාමත්ම
කනගාටුදායක තත්ත්වයක්. නිසා විශේෂයෙන් අපි දකිනවා දැන් මේ සමාජයේ social responsibility එහෙම නැත්නම් සමාජයේ වගකීමක් පිළිබඳව අපි මහජනතාව නිතර දැනුවත් කළ යුතුයි. මේක ශ්‍රී ලංකා පොලිසියට විධායකයන් නියෝජනය කරන රාජ්‍ය සේවකයන්ට පමණක් සීමා වන්නට බෑ. මේ අහන් ඉන්න හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුට එහෙම නැත්නම් හැම පුරවැසියෙකුටම සමාජයේ වගකීමක් තියෙනවා ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ අවශ්‍ය කටයුතු වලට අනුගත වී ඔබ සමාජයේ යහපත් පුරවැසියෙක් වෙන්නේ කියලා අපි අපේක්ෂා කරනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී අපි කියනවා social capital එහෙම නැත්නම් සමාජ ප්‍රාග්ධනයක්. ඔබේ ගමේ, ඔබේ නගරේ ඔබගේ වසමේ සුබ සාධන සංගම් තියෙනවා. ඒ වගේම මහජන ආරක්ෂක කමිටු තියෙනවා. මේ සංගම් වල සියලුම ඒකරාශී වෙලා හිතයිෂී බව ආරක්ෂා කරගෙන මේ සමාජ ප්‍රාග්ධනය ආරක්ෂා කරගත්තොත් මට හිතෙනවා මේ අන්තරාදායක භයංකාර අමිහිරි අවාසනාවන්ත සිදුවීම් වලින් අපිට මගහැර යන්නට පුළුවන් කියලා. ඒ නිසා ඔබ ශ්‍රී ලංකා පොලිසිය ඒ වගේම නාවික හමුදාව නිරන්තරයෙන් ඔබගේ ආරක්ෂාව පතා අපි කැපවී සිටිනවා. ඒ නිසා ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකා පොලිසියේ නාවික හමුදාවේ සහාය ඔබ ගන්න ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය පැය 24 පුරාම කැපවී සිටින බවට මතක් කර සිටිනවා. ඔබ තවමත් The Current Report YouTube නාලිකාව subscribe කර නැත්නම් අදම subscribe කර අපත් සමග එකතු වන්න.